ඉතින් යාළුවනේ කොහොමද ඉන්දියානු ට්‍රේනින් එකේ පළවෙනි වීඩියෝ එක මම ඔයාලට බලන්න දැම්මා. ඒක ඉතින් ලොකුවට ඉගෙන ගන්න දෙයක් නැහැ. මගේ ඉන්දියානු ගමන ගිය හැටි තියෙන මගේ පළවෙනි අත්දැකීම හින්දා මම ගමන ගියපු විදිහක් දැම්මා. ඉතින් අපිට දෙවෙනි දවසේ ඉඳලා තමයි කැම්පස් එක ඇතුලේ සෙෂන් පටන් ගන්නෙ. දවස් දෙකක් ඇතුලේ සෙෂන් තියෙනවා. ඊට පස්සේ යාළුවා අපිව එළියට එක් කරගෙන ගිහින් යාළුවගේ ගම්මාන එතකොට ෆැක්ටරි ඒ වගේ දේවල් වලට එක් කරගෙන ගිහින් යාළුවගේ තාක්ෂණي පෙන්නනවා අපිට ටයිම් ටේබල් එකක් දීලා තියුනේ. ඉතින් ඒකේ විදිහට තමයි වැඩ ටික සේරම කරේ. යාළුවනේ ඉතින් උදේ 7යි වෙලාව. අද තමයි අපි කැම්පස් එකේ ඉස්සෙල්ලාම ට්‍රේනින් එකට සම්බන්ධ වෙන්නේ. ඉතින් හොටෙල් එකකින් පිටත් වෙන්න කලින් අපි ඉතින් ලංකාවේ අනන්‍යතාවය ඒකේ අභිමානය පෙන්වන්න ඔක්කොමලා සාරියෙන්ද කාන්තා පාර්ශවයේ ඒ කරලා ඉතින් කෑමට යන තමයි ලෑස්ති වෙන්නේ. යනකොට අපි පොඩි නිර්මාණයක් දැක්කා. මගේ ඇහැ ඉතින් මේ වගේ දේවල් වලට යනවා වැඩි. එක දමිලා ආච්චි කෙනෙක් හොටෙල් එක ඉස්සරහා ගේට්ටුව දෙපැත්තේ කෝලන් රටාවක් අඳිනවා. අපි ගියා අයත් එක්ක කතා කරන්න ඒ උනන්ට එයා දෙමළ. එයාට අපි කියන එක තේරෙන්නේ නැහැ. ඒකට එයා අපිට කියපෙකේ තැන් වලින් අපි තේරුම් ගත දේ තමයි එයාට කහ පාටයි නිල් පාටයි තීන්ත කුඩු තිබුණේ නැහැ. එයා කියනවා මලට කහ පාටයි නිල් පාටයි තීන්ත කුඩු දැම්මනම් ලස්සනයි කියලා. අපේ ඔසරිය ලස්සනයි කිව්වා. එයා මීට කලින් රට ඇතුලේ ඔසරිය ඇඳලා ඉන්න කෙනෙක් දැකලා නැහැ කියලා කිව්වා. ඉතින් අපිට හරි සතුටුයි. අපි ලංකාවේ කියලා කැපී පේන්න අපේ ඇඳුම හේතු වෙච්ච එක ගැන අපිට සතුටු හිතුණා. ඉතින් අපි උදේ කෑම ගත්තා. උදේ කෑමක් ඉන්දියානු රෙසිපීස් වලට තමයි තිබුණේ. ඒකෙන් ඉතින් අපි ගෲප් ෆොටෝ එකක් ගත්තා. ඔක්කොමලා සාරි සඳගෙන ලස්සනට හිටපු ඉන්න පළවෙනි දවසේ ඉඳන් අපි ඉතින් කැම්පස් එකට ගියා. ඉස්සලම ඔඩිටෝරියම් එක ගන්න තමයි අපි බැස්සේ. බහලා අපේ සෙෂන් තියෙන රූම් එකට සෙමිනාර් රූම් එකට ගියා. ඉතින් කැම්පස් එක අපිට මම එවෙලේ දැකපු විදිහට ෆොටෝ එකක් ගත්තේ. ඉස්සලාම ඇතුල් වෙන තැන තියෙනවා මම හිතන්නේ කැම්පස් එකේ නිර්මාතෘවරයාගේ ෆොටෝ එකක්. ඊට පස්සේ අපි සෙමිනාර් රූම් එකට ඇතුල් වෙන්න කලින් රූම් එකේ එළියේ අපිට උණුසුම් පිළිගැනීමක් තිබුණා. චූටි රෝස මලකුත් එක්ක පොඩි චොක්ලට් එකක් දුන්නා. ඉතින් අපි ඒකත් අරගෙන ඇතුළට ගියා. එයාලගේ පිළිගැනීම හරිම ආකර්ශනීයයි. හරි වෙනස්. මේ විදිහට තමයි ටේබල් එක ලෑස්ති කරලා තිබුණේ. ඉතින් අපි ඇතුළට ගියාට පස්සේ අපිට පුංචි බඩු වගේක් දුන්නා. මේ තියෙන යාළුවනේ අපි කැම්පස් එකට මුලින්ම ගිය දවසේ අපිට දුන්න බෑග් එක. මේක තියෙනවා ෆෝන් එකක් රඳව ගන්න පුළුවන්. අපිට වැඩ කරන්න ලේසියෙන් මේසයක් උඩ රඳව ගන්න පුළුවන්. මේ තියෙන හැංගර් එකක්. මේ තියෙන පෑනක්. මේ තියෙන නෝට්බුක් එකක්. ඔයාලට බැලු බැලමට හිතෙන මේක සාමාන්‍ය දේවල් මේවා නම් ඉතින් කවුරුත් දෙනවනේ කියලා. මේ බෑග් එක හදලා තියෙන එයාලගේ වේස්ට් වෙන නූල් වලින් රෙදි වලින් තමයි මේ බෑග් එක හදලා මේ print එක ගහලා අරන් තියෙන්නේ. කැම්පස් එකේ නම ගහලා අපි වෙනුවෙන්ම කරලා තියෙන ඉන්දියාවේ කොඩියයි ලංකාවේ කොඩියයි දාලා. එතකොට මේ හැංගර් එක ඒත් වේස්ට් වෙන දේවල් අරගෙන ඒක අපව ප්‍රතිචක්‍රීකරණය කරලා තමයි හැංගර් එක හදලා තියෙන්නේ. මෙන්න මේකේ ගහලා තියෙනවා I was a t-shirt last month. ඒ කියන්නේ අවසාන මාසේ එයා t-shirt එකක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. ඒක ප්‍රතිචක්‍රීකරණය කරලා මේ විදිහට අපට ප්‍රයෝජනවත් දෙයක් හදලා තියෙනවා. එතකොට මේ පෑනත් එහෙම දෙයක්. එකත් අපතේ යන දේවල් වලින් අරගෙන තමයි පෑන හදලා තියෙන්නේ. මේ නෝට්බුක් එකේ පේපර්ස් උත් එහෙමයි. ඉතින් මේ වගේ අපි අයින් කරන જાතිවල ලොකු වටිනාකමක් දීලා තියෙනවා. මේ පොතක් සාමාන්‍ය රුපියල් 1500ක් විතර වටිනවා කියලා කිව්වා. එයාලගේ සස්ටේනබිලිටි කියන මේ තීම් එකට තමයි මේ ටික අපිට හඳුන්වලා දුන්නේ. මේ තියෙන ඉතින් හම්බෙච්ච චූටි රෝස මලයි ටොෆියයි මම රෝස මල ගහගත්තා මගේ සාරි කට්ටිය. ඔන්න ඉතින් කට්ටියම ෂීට් වල ඉඳගෙන ඉතින් අපි වටපිට ටිකක් බැලුවා. අපි ඊයේ පිළිගත්ත සර් ඉතින් අපේ ඊයේ දවස කොහොමද කියලා ඇහුවා. ඉතින් කැම්පස් එකේ ඩිරෙක්ටර් මැඩම් ඇවිල්ලා අපිව පිළි අරගෙන ඔන්න ඉතින් අපේ පළවෙනි සෙෂන් එක පටන් ගත්තා. පළවෙනි සෙෂන් එක ඒ රටේ එක ප්‍රාන්තවල තියෙන සුවිශේෂී වූ සාරි වලට දාන මොස්තරත් එක්ක සාරි වලට යොදන විවිධ ඩිසයින්. උදාහරණයක් විදිහට අපේ තෙතම්පිරි මල්වාන පල්ලු වගේ රටා එයාලගේ රටේ එක නම් වලින් එයාලා හඳුන්වනවා. ඒ එක රටා එයාලගේ මොන ප්‍රාන්තෙද
ඔයාලට link එකෙන් ගිහින් බැලුවම ගොඩක් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔන්න ඉතින් ඒ session එකෙන් පස්සේ tea time එක. tea time එකෙන් පස්සේ ප්‍රකාශ සර් තමයි අපිට session එක පටන් ගත්තේ. fabric වල fibers වල තියෙන technical side එක ගැන තමයි කරේ. ඉතින් අපිට lab පෙන්නුවේ කැමෙන් පස්සේ ඒ වුණා මම මෙතන මේක එකතු කරලා ඔයාලට කියන්නම්. ඉතින් සර් කියන විදිහට අපි උදේ නැගිටපු වෙලාවේ ඉඳලා රෑ නිින්දට යනකම්ම ගැටෙන්නේ මේ ශේෂ්ත්‍රයත් එක්ක. උදේට දත් මදින්න ගන්න බුරුසුවේ තියෙන ෆයිබර් එකක්. එතකොට රෑ නිින්දට යනකොට අඳින ඇඳුම පවා නිර්මාණය වෙන්නේ කෙඳිත් එක්ක. එතකොට අපි මේ ශේෂ්ත්‍රයත් එක්ක ඉන්නවා. ඒ වුණාට ඇයි මේක වැටිලා තියෙන්නේ? ඉතින් එයාලා මේ එක එක කෙඳි වලින් ගන්න පුළුවන් අපිට හදා ගන්න පුළුවන් දේවල් වල සාම්පල් තමයි මේ හදලා තියෙන්නේ. අපිට හිතා ගන්නවත් බැරි දේවල් තමයි යාලා කරලා තියෙන්නේ. සින්තටික් යාන් එකත් හදා ගන්න පුළුවන්. එතකොට ඒවත් යොදාගෙන කරන්න පුළුවන් දේවල් වල සාම්පල් තමයි අපිට මෙතන දකින්න තියෙන්නේ. ටයර් එකක් තිබුණා. ටයර් එකේ තියෙන ෆයිබර් එකක්. එතකොට මේ තියෙන දේවල් වල ඇතුළට පංච එක දාලා තියෙන්නේ වේස්ට් වෙන කොටන් වලින්. එතකොට ටේබල් මැට් අපි එදිනදා පාවිච්චි කරන ගෘහස්ත ද්‍රව්‍ය. එතකොට මේ තියෙන පොල් කෙඳි වලින් කරලා තියෙනවා. එක එක සින්තටික් ෆයිබර්ස් වලින් කරලා තියෙන නෙට් වර්ග. එතකොට මෙඩිකල් අයිටම්ස්. ඒ වගේ සියලුම දේවල් අපිට පෙන්නවා. පොඩි මැෂින් වලින් නූල් හදන විදිහත් පෙන්නවා. ඒ සිස්ටම් එක ඉතින් අපි පොත්වල ඉගෙන ගත්ත විදිහම තමයි. ඊට පස්සේ අපි ඔය මැෂින්ස් පෙන්වන්න එක්කන් ගියා. ලොකු ජැකාඩ් මැෂින් එකක් තිබ්බා. ඒ පංච් කාඩ් සිස්ටම් එකට තමයි මේ මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ. බෝඩර් ජැකාඩ් නෙමෙයි. පෙත්ත පුරාම මල් වැටෙන විදිහට වියවෙන ජැකාඩ් මැෂින් එකක්. අපි වියලා තියෙන්නේ පොළ 3ක් පාවිච්චි කරලා ඒ වුණාට මේක පාවිච්චි කරන්න එක පොළක්. එයාලා කරපු තව සාම්පල් වර්ගයක් තිබුණා අපිට පේන්න. මේව ටේබල් මැට්ස් පාවිච්චි කරලා තියෙන නැචරල් ෆයිබර්ස්. ඒකට මේ මැෂින් එකෙන් ටී-ෂර්ට් බැනියන් රෙදි වගේ තමයි වියවෙන්නේ. මම මේක කලින් දැකලා නැහැ. උඩින් නූල් ටික දාලා තියෙනවා. කැරක ඒක වියවෙනවා. දෙපට රෙද්දක් විදිහට වියවෙන්නේ. කියපු විදිහම මේ රෙද්ද කපලා අරගෙන පොඩ්ඩක් මහලා ගන්න පාවිච්චි කරගන්න තියෙනවා. ඒතර මේවා අපි නිතර දකින්න දේවල් ටයි ඩයි, පේන්ට්, ටින්ටඩ්, ස්ටෙන්සිල් ආර්ට් ඒ වගේ දේවල්, බේබි ඩයපර්ස් තියෙනවා. ඒවත් අපිට මේකෙන් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් මෙඩිකල් අයිටම්ස් ඒ වගේ දේවල්. ඒකෝට මේක ටිකක් විශේෂ නිර්මාණයක්. එයාලා ඒක අපිට හයිලයිට් කරලා පෙන්නුවා. මේක හදලා තියෙන්නේ එළවලු පොතු, පළතුරු පොතු වගේ කෙඳි සහිත දේවල් අරගෙන පල්ප් එකක පොඟවලා ඒ පල්ප් එකෙන් එන අවුට්පුට් එකෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක ගොඩක් නිර්මාණාත්මක නිර්මාණයක්. ගෝපිනාත් සර් තමයි ඊළඟ සෙෂන් එක අපිට කරේ. එයා කරේ සිල්ක් ගැන. පටපණුවන්ගෙන් ගන්න වටිනා කියන සිල්ක් ගැන තමයි කරේ. එයා ඉන්දියාව ඇතුලේ සිල්ක් කියන දේ සම්බන්ධව ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. මේක ගොඩක් අපිට වටින සෙෂන් එකක්. මොකද සිල්ක් කියන දේ ගැන අපි හරියට දැනන් හිටියේ නැහැ. ඉතින් පටපණුවන්ගෙන් ගන්න සිල්ක් ගැන අපි හරියට දැනගත්තා. කෑමෙන් පස්සේ කරපු වැඩ ටික තමයි මම කෑමට ඉස්සෙල්ලා පෙන්නුවේ. ඉතින් අපි මේ දැන් දවල් කෑම ටයිම් එක. ඉතින් ඉන්දියානු රෙසිපීස් වලට තමයි කෑම තිබුණේ. මම ඉතින් ඔයාලට පෙන්වන්න ඕන හන්දා මේකේ වීඩියෝ එකක් ගත්තා. කෑම වලට කියන නම් හරියටම දන්නේ නැහැ. ඒකට දාලා තිබුණා මට මතකෙ හිටින්නේ නැහැ. ඉතින් මං කන විදිහට මම අරගත්තා. කෑම ගොඩක් රසයි. මට තිබුණ ලොකුම ගැටලුව වුණේ මේ කෑම කොයි විදිහටද කන්නේ කියලා. මොකද හොදි වර්ග ගොඩක් තියෙනවා. කෑම තියෙන අඩුවේ. මොකද අපි බතුත් එක්ක ව්‍යංජන ගොඩක් බෙදාගෙන කනවනේ. මෙයාලා එහෙම කන්නේ නැහැ. එයාලා කන කෑමෙන් පවා එයාලගේ ශරීර සෞඛ්‍යයට ගොඩක් හිතකර දේවල් තමයි ලැබෙන්නේ. රස කැවිලි එතකොට කෑම වර්ග සේරම තියෙන මේ තියෙන ඩෙසර්ට් එක, රසම් එක සහ විටා. කැම්පස් එකේ ඉස්සරහ බූ ෆොටෝ එකකුත් ගැහුවා අපි. ඉතින් හවස තිබ්බ ලෙක්චර්ස් වල ඒවා තමයි මම කෑමට කලින් දැම්මේ. ඉතින් 4:00ට විතර පස්සේ අපි වෙයි කරගෙන ගියා මේ නගරේ තියෙන ලොකු shopping complex එකකට. මෝල් කියන shopping complex එක. මෙතන බඩු හරි මිලයි. ඉතින් අපි බඩු ගන්න සූදානම් කෙනෙක් නෙවෙයි ගියේ. පොඩි කෑම ජාති අරගෙන ඉතින් එතනින් කාලා අපි ඇවිදගෙන ආවා. ඇවිදන් එනකොට අපේ ඔසරිය දැකලා ගොඩක් අය අපෙන් ඇහුවා මොකද්ද රට කියලා. අපි ශ්‍රී ලංකාව කියලා ඉතින් හරි ආඩම්බරෙන් කිව්වා. මේ හොටෙල් එකකින් තමයි අපි රැට කෑම කෑවේ. ඉතින් රැට කෑම කාලා අපි ඉන්න හොටෙල් එකට ගිහිල්ලා ඉතින් වොෂ් දාලා දවසේ වැඩ ඉවර කරා.
ඉතින් ඔයාලට තොරතුරු ගන්න පුළුවන් link කීපයක් පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න. අද දවසට මං ගිහින් එන්නම්. ඊට දවසේ ආයෙ හම්බ වෙමු. good night.